අපි දැන් මේ ඉන්නේ හරියටම ගම්පහ ටවුන් එකේ මැද. මේ තියෙන ගම්පහ පොලිසිය දැන්ට හොඳටම වතුරෙන් යට වෙලා තියෙන වෙලාව. කිසිම කෙනෙක් මේ වෙලාවේ තමන්ගේ ජීවිතාවදානමක් ගන්න වතුරට යන්න එපා. මිනිස්සු බේර ගන්නවත්, මිනිස්සුන්ට උදව් කරන්නවත්, ගම් වතුර බලන්නවත් මේක එහෙම කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. පුහුණුවලත් ජීවිතාරක්ෂක විදිහට අපිත් සාහන අපහසුතාවකටපත් වුණා සමහර තැන්වල. මොකද අපිට පේන වතුර නෙමෙයි තියෙන සැඩපාර වැඩි. අනිත් එක වතුර යට විසිබිලිටි හොඳටම පේන්නේ නැහැ. වතුර ක්ලියර් නැහැ. අපි දන්නේ නැහැ වතුර යට මොනවද තියෙන්නේ කියලා. උල් තියෙන්න පුළුවන්, යකඩ කෑලි ගැලවිච්ච ගේට්ටු වල උල් තියෙන්න පුළුවන්. කාණු එහෙම නැත්නම් කඩන් වැටිච්ච බිල්ඩින් වල කෑලි තියෙන්න පුළුවන්. කිසිම වෙලාවක තමන්ගේ ජීවිතේ රිස්ක් එකක් ගන්න එපා. මේ වගේ තැනක දාගෙන අපි එහෙම ගිය කීප දෙනෙක්ටම අපි උදව් කරන්න වුණා. අපි කරන්න ගිය වැඩේ පැත්තක තියලා ඒකින්ද හැම වෙලේම ගම් වතුර තියෙන්නේ ඕගලන්ට බලන්නවත් විනෝද වෙන්නවත් නෙමෙයි. පුළුවන් තරම් තමන්ගේ ජීවිතේ පරිස්සම් කරගන්න. ඉන්න තැන්වල පරිස්සමෙන් ඉන්න. කොච්චර පරක් වුණත් කවන්නේ අත්‍යවශ්‍ය අංක වලට කතා කරන්න. මේ හැමෝම මේ වෙලාවේ ගොඩක් බිසි වෙලා ඉඳලා කියපු ගමන් එන්න බැරි වෙයි. ඒත් අමාරුවෙන් හරි ඉන්න තැන්වලම රැඳී ඉඳින්න. එළියට යන්න හදන්න එපා. ඒක රිස්ක් එකක් ගන්න යන්න එපා. මේක ඒ වගේ දෙයක් කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. අපිත් දැන් මේ මිනිස්සු කට්ටියක් බේරගන්න කියලා ආපහු වතුර යන ගමන් ඉන්නේ. අපේ කණ්ඩායමත් එක්ක මම රොෂාන් විජේසිංහ ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක කණ්ඩායමේ ජාතික පුහුණුකරු. මේ පණිවිඩය මේක බලන් ඉන්න හැමෝටම තමන්ගේ අනිත් අයගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි සඳහන් කරන්නේ. ඒකින්ද හැමෝම මේ වෙලාවේ ඉන්න තැන්වල පරිස්සමෙන් ඉන්න.